ඩොග් ට්‍රේනර් දේශප්‍රිය YouTube channel එක සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඇවිල්ලා ඉන්නේ අලව්ව ප්‍රදේශයේ සුරතල් පැටවෙක් ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයේ පැටවෙක්ගේ පළවෙනි ට්‍රේනින් සෙෂන් එක අද දිනේ පටන් ගත්තා. ඉතින් මට හිතුණා ඔයාලට තොරතුරු කීපයක් දැනුවත් කරන්න. ඉතින් මට මගේ YouTube channel එකේ ගොඩාක් අය කතා කරනවා. ඒගොල්ලන්ට ගොඩාක් ගැටලු තියෙනවා. ඉතින් මම හිතුවා ඒ සම්බන්ධව පොඩි ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්න. ඉතින් මම දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ගොඩාක් බලන්නේ සතෙක් සුරතලෙක් කුඩා කාලේ ඉඳන්ම පුහුණු කිරීමට. මොකද ඒකට හේතුව හරි වැදගත්. මේ සතාට අපිට ලෙන්ගතුකමින් අපේ නිවසේ ගෘහයේ වාසය කිරීමට සුරතලා සහ අසුරුවන් අය කියන්නේ අපේ මේ සුරතලා නිවැරදිව ගෘහේ ජීවත් වීමට ඊට සසර වෙන් කර ගැනීමට ඉතින් ගොඩක් දුරට ගොඩක් අයට තියෙන ගැටලු කීපයක් නිසා තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් ඇත්තට මේ අද ලංකාවේ බහුලව තියෙන දෙයක් තමයි නිවැරදි සතෙකුව තමන්ගේ නිවසට තෝරගන්නේ නැතිකම එක ගැටලුවක්. අනිත් එක තමයි සතා තෝරගත්තට පුහුණු කිරීම ගැන සිතන්නේ නැහැ. මොකද පුහුණු කිරීම එහෙම නැත්නම් සතාව කන්ට්‍රෝල් කරගන්න සිතන්නේ නැහැ. ඉතින් ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල ඉතා බහුලව බ්‍රීඩර්ස්ලා සතුන්ව අභිනය කටයුතු කරමින් මුදා හරිනවා. කෙසේ වෙතත් මේ පුහුණු කිරීම ගැන අවධානයක් නැහැ. ඒ නිසා ගොඩාක් ගැටලු වලට පත් වෙලා තියෙනවා. ඉතින් සමහර සතු අවුරුද්ද 2.5 වගේ වෙලා මේ තවත් අතින් අතට යන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. අපිට channel වලට කතා කරනවා, trainers වලට කතා කරනවා. සතා හත්ක බලා ගන්න විදියක් නැහැ. වෙන කෙනෙකුට දෙන්න ඕන කියලා එක කරුණු කාරණා කියනවා. ඉතින් ඒක සාධනීය පිළිතුරක් නෙවෙයි. ඉතින් ඒ ගැන මට හිතුණා ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්න ගෙටියෙන් හෝ. ඉතින් මම කියන්නේ ඔබගේ සුදුසු ගෙදරට සුදුසු පරිසරයට සුදුසු ඔබගේ වටපිටාවට සුදුසු සතෙක්ව තෝරගන්න, බ්‍රීඩ් එකක් තෝරගන්න. ඒ වගේම සතා පුහුණු කිරීම අනිවාර්යයෙන්ම කරගන්න. මොකද ඔබලා මම දන්නවා ගොඩක් මිල මුදල් දීලා ලොකු ගණන් වලට සතුන් ගන්නවා. ඒ වගේ විටමින් ගන්නවා මහා ගණන් දීලා. ඒ වුණාට මේ පුහුණු කිරීම සම්බන්ධව තැකීමක් කරන්නේ නැහැ. ඒකෙන් මොකද වෙන්නේ? ඒ සතා සහ ඒ නිවසිමියා ඒ කියන ගෙදර කෙනා අතර සම්බන්ධයක් නැතුව ඒක ටික කාලයක් කුඩා කාලේදී ආදරෙන් බලා ගන්නවා, ආසාවෙන් හුත්තල්භාවයෙන් එන්න ගැටලු වැඩි වෙනකොට සතා අතර සම්බන්ධතාවය නැති වෙනවා. ඉතින් ඒක සත්ත්ව හිංසනයක්. ඉතින් ගොඩක් සත්තු වීඩර්ස්ලා එකේ සත්තු එළියට දුන්නත් අපි අරන් යනකොට තෝරගන්න ඕන නිවැරදි සතා. ඉතින් ඔන්න කරුණු කාරණා නිසා අපිට කතා කරනවා. ඉතින් මම නම් අදහස් කරන්නේ ඔබ සතෙක් ගන්නවා නිවැරදි තෝරලා ගන්න. අරගෙන අනිවාර්යයෙන්ම පුහුණුකරුවෙක් ලවා එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔය අන්තර්ජාලය බලලා සතා පුහුණු කරගන්න යම්කිසි කන්ට්‍රෝල් එකක් කරගන්න. ඉතින් ඒ දේවල් හසුරුවන්නෙකුට කතා කරලා ඒ දේවල් අහගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි මතක් කිරීමක් දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම එක සම්බන්ධ වෙලා ඉන්න අය මම ඕන වෙලාවක කතා කරන මගේ ටෙලිෆෝන් නම්බරේ තියෙනවා. මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් bell icon එක click කරලා තියන්න. මම වීඩියෝ එකක් දැම්ම තැනින්. ඉතින් මම ලංකාව වටේම යන අතරතුර මෙවන් වීඩියෝ ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මම කියන්නේ මගේ අදහස තමයි මට කියන්න ඕනලා තුනේ මේ සතාට කරුණාවන්ත වෙන්න. මේ සතත් එක්ක ඉන්න නම් අපි සතාව නිවැරදි මේන්ටේන් හෙල්ත් එක වගේම ට්‍රේනින් එකක් ගැන හිතන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒ ගැන කුඩා කාලයේම මම කියන්නේ කුඩා කාලයේම සතාව කන්ට්‍රෝල් කරගන්න, පුහුණු කරගන්න ඒ දේවල් ගොඩක් තියෙනවා කරන්න. මම ඉතින් ඉදිරියට ඒවා පියවරෙන් පියවර ගෙනියනවා. ඔයාලට එහෙනම් ඒ සම්බන්ධව වීඩියෝ එකක් ගෙන බලාපොරොත්තු වෙමින් දැනට මම සමුගන්නවා. අද අලව්වේ මේ ගෝල්ඩන් රිට්‍රීවර් පැටියාගේ පුහුණු පළවෙනි සීසන් එක ඉතින් ඉතා සාර්ථකව නිම කරුවා. ඉතින් යන සතුටුයි. ඔබලගේ සතා කුඩා කාලයේම නිවසට රැගෙනගෙන මාස 6ක් යන්නවත්ෙන් ඒ කාල අතරතුර සතාව නිවැරදිව පුහුණු කරගන්න කියන එක තමයි කියන්නේ. ඔබ සුරක ලෝලීන් හැටියට සතා සත්තු හදන සියලුම ආදරය කරුණාව තියෙන සියලුම අයට කියන්නේ ඒ ඉල්ලීම. ඉතින් එහෙනම් තව වීඩියෝ එකක් ගෙනතුරු නවතිනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. ස්තුතියි. Good dog. Now,
සතා විදිහට හවසට අපිට කන්ට්‍රෝල් කරගන්න ඕන නිසා අපි මොකද කරන්නේ වෝක් එකක් අරගෙන යන්න ඕන. ඒකට අතින් අරගෙන ළඟින් තියාගෙන Tamanට ඕන ගමන යන්නනේ අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් අපි ඒ මසල් එක මොනවද සාමාන්‍ය ලීස් එකක් දාලා ඉවරලා චෝක්කියන් එක කියන එක දැම්මම සතාව ළඟින් අරන් යනවා. සරිකම්. Sally, good baby. මේ යනකොට පොඩ්ඩක් ප්‍රේස් කරන්න කියන හොඳයි. Sally good girl. ඒකට යා ආසයි. ඒකට එහෙම දුවන්නේ. තමන්ට වෙඩ් ගාවට වෙන පසු වෙඩ් ගාවට යනකොට එයා කන්ට්‍රෝල් අරගෙන. තව සත්තු ඉන්නවනේ. ඒක ඒගොල්ලන්ට පනින්නේ නැහැ. දැන් මේගොල්ලෝ ලොකු වෙනවනේ. ඒක ගිහිල්ලා stay. Sally stay. ඌනේ එයා දන්නවා stay කියලා. ඊට පස්සේ එයා අවුරුදලා ඉන්නේ. වෙන සත්තු ආවත් එහෙම නේ කිය. එයා ඒ විදිහට ඉන්නේ. Sally sit. කන්ටිනියු ඔක කරගෙන යනකොට එයා හුරු වෙනවා. ඒ දේ තමයි වෙන්න ඕනේ. ඒ දේ වෙන්නේ. එතකොට අනිත් එක මසල් එක උදේට හරි හවසට හරි දාන්න. දාලා ගෲමින් කරනවා. ගෲමින් කරනවා කියන්නේ බ්‍රෂ් එකක් අරගෙන පීරලා මේ පණි හොඳට ලෝම යන්න පුළුවන් වෙලාවක උදේ හවස අත ගාලා අයින් කරනවා. ඒක ටික්කුකින් තුල්ලු ඉන්නවා නම් අයින් වෙනවා. ඔව් පරණ පණියෙම යනවනේ. ඒ ගෲමින් එක කරන්නේ. එතකොට එයා හුරු වෙනවා මසල් එක දාන්න. එතකොට ඒ ආය අපිට මසල් එක දාන්න ගිහිල්ලා කරදර විඳින්න ඕනේ නැහැ. සමහර සත්තු දෙන්නේ. නෑ. දැන් මේක අර හුරුමින් ටිකක් අර කරලා. ඔව්. දැන් ලොකු වෙනකොට ඒගොල්ලෝ හුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දේ කරන්නේ. ඉතින් ඒක කරන්න. ඒකට මම පුළුවන් විදිහට ඇවිල්ලා ඒ ටැක්ටික්ස් ටික කියලා දෙන්න. කන්ටිනියු කරගෙන යනකොට ඒ දේ කරනවා. අර මේ වෝක් එකට යන්නේ කැමරට ඉස්සෙල්ලා එකයි. ඒකයි යන්නේ. ඊට පස්සේ කරන්නේ කැමරේ ගිහිල්ලා ඇවිල්ලා ඔක්කොම කරලා ඉවිල්ලා කැම එක දෙන්න ඉස්සරහා ස්ටේ කරා. ස්ටේ. අන්න ඒක දෙන විදිහ දෙන්නන්න. ඒ විදිහට කන්ටිනියු කරගෙන යන්න. දැනට ඔයාලගේ පොඩි දේ ටික කරගන්න. ගියරුම් ටික කරගෙන. Okay, good dog. විතරේම හොඳ දෙයක් කරාම ප්‍රේස් කරන්න. sit stay good dog. good girl say. ඒකට යා හිතනවා මම බාඩි උන්න නිසා හොඳයි කිව්වා. sit stay. Sally stay. good girl. very good Sally. very good. දැන් ඉන්නව නේද ඔය? stay. good. අන්න ඒ වගේ පොඩ්ඩක් අදා come. enough. ගන්න පොඩ්ඩක් මේ විදියට අරගෙන යන්න හැමදාම පුරුදු කරගන්න. Sally come කියලා කතා කරනවා. Sally come කියලා අරන් යන්න. Sally good girl. Sally come. එකයි මේ ඉස්සරහ බලන් ඉන්න අම්මා. අන්න ඒ විදියෙන් යන්න. Sally come. ඒකට ඕනහකට අරගෙන යන්න පුළුවන් Tamanට ඕන විදිහේ ඒ විදියට සතා අරගෙන යන්න පුළුවන් වෙට් ගාවට. Sit down. Sally sit. Okay. Stay again. Ada take. Good girl Sally. ඔන්නෝකයි. ඉතින් හැම වෙලේම ක්‍රියාවකින් පස්සේ එයාව සතුටු කරනවා. ප්‍රේස් කරනවා. ඒ ප්‍රේස් කිරීමෙන් එයා සතුටු වෙනවා. Sit. Stay. Good girl. Very good Sally. Easy. Stay. Sit. Sit down. Stay. Stay. Down. Good. Very good Sally. Easy girl. Sally. Good dog. Easy. Drink. Good dog. Sally දැන් අපේ මොනවද බලන් ඉන්නේ Sally? කෑම කන්නද හදන්නේ? ඔන්න දැන් Sallyට අපි කෑම දෙන්න හදන්නේ. ට්‍රේනින් ඉවරයි. එයාගේ පළවෙනි ට්‍රේනින් සෙෂන් එක පටන් ගත්තා. ඉතින් ට්‍රේනින් එකකින් පස්සේ Sallyට කෑම එක හදලා තියෙන රෙඩි කරලා තියෙන. දැන් Sally බලාගෙන ඉන්නවා මේ ගේ ඇතුලින් කෑම එක එනකම්. Cool Sally. Good dog Sally. Sally, stay. ඔන්න Sallyගේ කෑම එක ආවා. Good dog Sally. Easy girl Sally. ඔන්න ට්‍රේනින් එකකින් පස්සේ Sally කෑම ගන්න හදන්නේ. ඉතින් Sally කන්ට්‍රෝල් කරගන්න ඕන ආහාර දෙන වෙලාවෙදි සතෙක් සාමාන්‍ය කීකරුවීම් කරගන්නකොට
ඉතින් හැමදේම ක්‍රමානුකූලව අපි කරගන්නවා. ඉතින් අපි මේ ආහාර දෙන එකත් ඒ ක්‍රමානුකූලව කරනවා. ඉතින් මේ සැලි ඉතින් මේ සතා එයාගේ ආහාරය ගන්න බලාගෙන ඉන්නවා. බලමු අපි එයා try කරනවා. අපිට එයාට ඒ අවස්ථාව ලබා දෙනවා. සැලි take it. Come. Eat. Good dog. ඉතින් එයා කමාන්ඩ් එකෙන් පස්සේ එයාගේ ආහාර වේල අපි ලබා දෙනවා. එයා ආහාර වේල ගන්න. ඕක තමයි අපි කරන්න ඕන නිවැරදිව සතෙක් හදනකොට ඒ සතාට අවශ්‍ය පුහුණු වීම තුලින් නිවැරදි සතෙක් ඔබගේ ගෙදරට ඉතින් ඔබට ඒ සුරතලා කීකරුව ඒ සුරතලාගේ ආයු කාලය වෙනතෙක් රැක බලා ගන්න ඔය දේ තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් නිවැරදිව නිවැරදි ක්‍රමයට සතාව ඒ අවශ්‍ය පුහුණු කිරීම තුලින් ඔබ නිවැරදිව සතා හදාගෙන ඒ සතාට ආදරෙන් සලකන කෙනෙක් විදියට සතා රැක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි පුහුණු වීම වෙන්නේ. ඉතින් ඔන්න සැලි කැමේ කරන් ඉවරයි. සැලි sit 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 stay stay සැලි good dog. ඉතින් සැලි කැමේ ගත්තා. අරගෙන දැන් වාල්ලා ඉන්නවා. ඉතින් ඒ විදිහටම ඒගොල්ලන්ගේ ඩිසිප්ලින් අපි හදන්න ඕන. ඒකෙන් නිවැරදි සතෙක් තමයි අප බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේගොල්ලොන්ගේ ගති පැවතුම් එක්ක අපේ ගෘහයට අවශ්‍ය විදිහට අපි හදා ගැනීම තමයි මේ සතාගෙන් සිදු වෙන්න ඕනේ. ඉතින් බලමු අපි සැලීගේ ඉදිරි මොනවද ට්‍රේනින් සෙෂන් එකත් එක්ක යන ගමන් අපි තොරතුරු ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට. ඉතින් ඔයාලත් ඔය සතාව ඔයාලගේ ගෙදර ඉන්න සුරතලාව නිවැරදි ආකාරයෙන් ට්‍රේනින් කරගන්න, වුණු කරගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔන්න සැලි කැම ගත්තා. පුහුණුවෙන් පස්සේ දැන් බ්‍රේක් එකට යනවා. ඉතින් ආහාර ලබා ගත්තට පස්සේ සතෙක් මල පහ කිරීමට රැගෙන යා යුතුයි. ඒගොල්ලන්ට බ්‍රේක් එකක් දෙන්න ඕන. ඉතින් මේ අවස්ථාවේදී ඒ සතා ඒ Tamanට අවශ්‍ය තැන ගිහිල්ලා අපි සුසු තැනකට ඒගොල්ලෝ මූව් කළා. ඒගොල්ලෝ මල් පහ කිරීම තමයි වැදගත් වෙන්නේ. Good dog, Sally. Take a break, Sally. Go in. Good dog. Good girl. Very good girl, Lassie. Very good. Stay. Stay, Lassie. Stay. Good dog. Good dog, Lassie. Very good dog. Good girl. Very good girl.